අපි ළඟ අලුතෙන් ආපු අයිටම් එකක් තමයි මේක. දැන් බලමු මේ බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. බොක්ස් එක ඕපන් කරපු ගමන් මේ පොඩි ස්විච් එකත් එක්කම කේබල් එකක් තියෙනවා. බොක්ස් එකේ තියෙන ටික ඔක්කොම එළියට ගත්තා. දැන් ඔය කට්ටියට බලා ගන්න පුළුවන් ලස්සන ෆොටෝ ෆ්‍රේම් එක. ෆ්‍රේම් එකේ පොඩි ස්පෙෂල් අයිටම් එකක් තියෙනවා. ඉන්නකෝ ඒකත් කරලා බලමු අපි. ඉස්සෙල්ලා මේ පොලිතින් කවර් එක ගලවගෙන පැත්තක තියලා මේ කේබල් එක ගැට ගාලා තියෙන කම්බියක් ගලවගමු. මේකේ තියෙන්නේ USB කේබල් එකක්. මේකේ දිග මීටරයක් තියෙනවා. මේ USB කේබල් එක අපේ ෆෝන් චාර්ජර් එකකට හරි ලැප්ටොප් එකකට හරි නැත්නම් PC එකකට හරි පවර් බැංක් එකකට හරි ගාගන්න පුළුවන්. මගේ ළඟ ලැප්ටොප් PC පවර් බැංක් මොකද නැති හින්දා ෆෝන් චාර්ජර් එකේ කේබල් එක ගලවලා මේක ගාගත්තා. දැන් ස්විච් එක ඔන් කරලා ලයිට් එක කොහොමද පත් වෙන්නේ කියලා බලමු. මේ ෆ්‍රේම් එක ලයිට් එක දාපු ගමන් මාරම ලස්සනක් තියෙන්නේ. ලස්සන වගේම හොඳ එළියකුත් තියෙනවා මේකේ. දැන් බලන්න මම පෙන්නන ලයිට් එක ඔෆ් කරලා මගේ රූම් එකේ දැන් සම්පූර්ණ ලයිට් එක ඔෆ් කරලා තියෙන්නේ. මේකේ විතර වැඩ කරන්නේ. මේක රැට වගේම දවල්ටත් ලස්සනයි. මේ ෆ්‍රේම් එකට ඔයගොල්ලෝ කැමති විදිහේ ෆොටෝස් එකක් දාගන්න පුළුවන්. මේකට සාම්පල් දාලා තියෙන ෆොටෝ අයින් කරලා ඔයගොල්ලෝගේ ෆොටෝ දාගන්න පුළුවන්. නැත්නම් ෆ්‍රේම් එකේ ඇතුලේ තියෙන ෆොටෝ සම්පූර්ණයෙන්ම ඔක්කොම අයින් කරලා එක ෆොටෝ එකක් දාගන්න පුළුවන්. මේ ෆ්‍රේම් එකේ ප්‍රයිස් එක 3300යි. මේක ලංකාවේ ඕනම තැනකට ෆ්‍රී ඩෙලිවරි දෙනවා.